අපි මුලින්ම සකර්ම ක්‍රියා ගැන පැහැදිලි කරලා ඕනිපාතේ එන ස්ථාන ගැන පැහැදිලි කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ උදාහරණ ටිකක් මම ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. පතශිව පං ඕ තබෙමස්. එතන පං කියන කර්මයක් එක්ක ඕනිපාතයත් සමග තමයි තබෙමස් කියන එක සම්බන්ධ කරන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ මම ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා ඔය ෂිමස් කියන ක්‍රියාපදයක් සමග නාමපදයක් සම්බන්ධ කරලා එතන නාමපදයේ ක්‍රියාපදයක් බවට අපිට පෙරලන්න එහෙම නැත්නම් පත් කරන්න පුළුවන් කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ඒකෙන් මම උදාහරණ ටිකකුත් පැහැදිලි කරලා දුන්නා මේ විදිහට වතශිව සක්කාවෝෂිමස් මම පාපන්දු සෙල්ලම් කරනවා. ඒ වගේ උදාහරණ ටිකක් මම පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා මින්නෝ නිහඟු පොතේ තියෙන 1 2 ප්‍රශ්න ටික කරගෙන එන්න කියලා. හරි. මෙතන ලිස්ට් එකකින් රැන්ඩම්ලි කට්ටිය ගන්න. අසංගසං කරාද? කරා දෙන්නේ. හරි. උත්තර ටික කියමු බලන්න. හරි. රොකුබා. රයිට්. ඊළඟට අපි මෙන්න මේ රෙන්ෂු 100ක රෙන්ෂු කරා. ඊළඟට මසෙන්කායක අපි කරේ නෑ නේද? verb මසෙන්කායක. නැහැ සෙන්සර්. හරි. verb මසෙන්කායක කරේ නෑ. ඔයගොල්ලෝ YouTube වීඩියෝ එකේ බලන්න පුළුවන් මසෙන්කායකත් මම වීඩියෝ එකේ දාලා ඇති. කතිකයා විසින් යම් දෙයක් කිරීමට යෝජනා හෝ ආරාධනා කිරීමට මෙන්න මේ යෙදුම අපිට යොදා ගන්න පුළුවන්. ඉෂ්චෝනි කියොතෝ ඒ ඉකිමසෙන්කා එකට කියොතෝ යමුද කියන අදහස් තමයි එතනින් එන්නේ. ඉෂ්චෝනි කියොතෝ ඒ ඉකිමසෙන්කා එකට කියොතෝ යමුද. ඉෂ්චෝනි ඔහනමියෝ ෂිමසෙන්කා එකට සකුර බලමුද. ඊළඟට ඉෂ්චෝනි ඔචාओ නොවිමසෙන්කා එකට ග්‍රීන් ටී තේ එකක් බොමුද කියන අදහස එන්නේ. ඔතන ඉෂ්චෝනි නැතිවත් අපිට කියන්න පුළුවන් ඈ. කියොතෝ ඒ ඉකිමසෙන්කා කියොතෝ යමුද නනිකා තබෙමසෙන්කා මොනවා හරි කමුද වගේ අදහසක් එනවා. එතෙන්දී තව කෙනෙකුට මොකක් හරි දෙයක් කරන්න ආරාධනා කරන්න තමයි අපි මේ මසෙන්කායක භාවිතා කරන්නේ. මේක ගොඩක් ආචාරශීලී ආකාරයක්. ගොඩක් දැන් අපිට මෙහෙම අහන්න පුළුවන් කියොතෝ ඒ ඉකිමස්කා කියලානේ අපි ඉගෙන ගත්තේ. ඒකේ අදහස කියොතෝ යනවද කියන අදහසනේ. අපි ඉගෙන ගත්ත එක කියොතෝ ඒ ඉකිමස්කා කියන එක. කියොතෝ යනවද කියන අදහස. එහෙම නැතුව කියොතෝ ඒ ඉකිමසෙන්කා කියලා ඇහුවොත් කියොතෝ යමුද කියන අදහස් තමයි එතනින් එන්නේ. ඒ කියන්නේ දෙන්නත් එක්කම කොහේ හරි යමුද දෙන්නත් එක්ක මොකක් හරි කරමුද කියන අදහස ගන්න අපි මේ ඉකිමසෙන්කා මොකක් හරි verb එකත් එක්ක ක්‍රියාපදයක් එක්ක අපි ඒකට මසෙන්කා එකතු කරනවා. මසෙන්කා එකතු කරාට පස්සේ ඒකට ආරාධනාමය ස්වරූපයක් අපිට එනවා. හරි. ඒක තමයි අපිට හම් වෙන 6 වෙනි ග්‍රැමර් පැටර්න් එක. මම මෙතන ඉකිමස් කියන එක මම මෙතන මේක හදලා තිනවා මේ ඉකිමස් කියන එකට අපි ඒක යමුද කියන ආරාධනා ස්වරූපය ගන්න අපි කරන්නේ මෙතෙන්ට මේ ඉකි කියන එකට ක්‍රියාපදේ මස් ෆෝම් එකට මසෙන්කා එකතු කරනවා. ඉකිමසෙන්කා. එතකොට කමුද කියලා කියන්න තබෙමස් තමයි කමු මේ කනවා කියලා කියන්නේ. කමුද කියලා අහන්න අපි කොහොමද අහන්නේ? තබෙමසෙන්කා නේ. තබෙමසෙන්කා. ඊළඟට කියවනවට අපි කියන්නේ යොමිමස්. කියවමුද කියලා අහන්නේ? යොමිමසෙන්කා. ඊළඟට නිදියමුද කියලා කියන්නේ කොහොමද? නෙමසෙන්කා. ඊළඟට අපි කොහොමද තව උදාහරණයක් ලියමුද? කකිමසෙන්කා. ඔන්න වගේ අදහසක් එනවා. මොකක් හරි දෙයක් එකට කරමුද කියලා අහන්න අපි කරන්නේ මෙතෙන්ට මසෙන්කා එකතු කරන එක කරන්නේ. හරි. මේ විදිහට තියෙනවා ඉෂ්වන ඉකිමසෙන්කා ශිමසෙන්කා නොවිමසෙන්කා වගේ උදාහරණ ටිකක් ඕගලන් මින්නෝනියගේ පොතේ 4 වෙනි ග්‍රැමර් පැටර්න් එකේ තියෙනවා. ඊළඟට verb must form එකත් එක්ක මෂෝ භාවිතය. කතිකයා විසින් අසා සිටින්නාට දෙදෙනා සමග එකතු දෙදෙනා සමගම කළ යුතු දෙයක් සහ ආරාධනා කිරීමට මේ වාක්‍ය රටාව අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම යම් ආරාධනයකට හෝ යෝජනාවකට ධනාත්මකව ප්‍රතිචාර දක්වන්නත් අපිට මේ යෙදුම භාවිතා කරන්න පුළුවන් කියලා මම මෙතන සඳහන් කරලා තියෙනවා බලන්න.
චොත්තෝ යසුමිමෂෝ. චොත්තෝ යසුමිමෂෝ. පොඩ්ඩක් විවේක ගමු. දෙදෙනාත් එක්කම එකට කරන දෙයක්. පෙන්වන්න අපිට මේ මෂෝ එක භාවිතා කරන්න පුළුවන්. චොත්තෝ යසුමිමෂෝ. ශොකුදෝ ඒ ඉකිමෂෝ. කැන්ටින් එකට යමු. කැන්ටින් එකට යමු. මෙතෙන්දී අපි යමුද කියලා ප්‍රශ්නයක් අහන්නේ මේ දෙන්නත් එක්ක මොකක් හරි කරමු කියන අදහස තමයි මෙතනින් එන්නේ. ශොකුදෝ ඒ ඉකිමෂෝ. කැන්ටින් එකට යමු. ඊළඟ එක. සංජිනි අයිමෂෝ. සංජිනි අයිමෂෝ. තුනට හම්බු වෙමු. තුනට හමු වෙමු. ඊළඟට තව උදාහරණයක්. එකට එහෙනම් කමු කියලා කියන්නේ කොහොමද? කමු. තබෙමෂෝ. නිදියමු. නෙමෂෝ. බොමු. නොමිමෂෝ. අද රැයට බොමු. කොන්බන් නොමිමෂෝ. ඊළඟට ට්‍රිප් එකක් යමු. ට්‍රිප් එකක්. රියෝකෝ ඉකිමෂෝ. ට්‍රිප් එකක් යමු. රිපෝට් එක ලියමු. රෙපෝතෝ කකිමෂෝ. ඊළඟට ඇවිදින්න යමු. නෑ. අපි ඇවිදිනවට කියන සම්පෝෂිමෂෝ කියලා කියන්නේ. සම්පෝෂිමෂෝ. ඔන්න ඔය විදිහට ඕගලන්ට තව හම්බ වෙච්ච ක්‍රියාපද ටිකක් එහෙම භාවිතා කරලා ඔය මෂෝ ආකාරය හදා ගන්න පුළුවන්. ඔය විදිහට අපිට දෙදෙනාම එකතුව කරන්න පුළුවන්. අපි මෙහෙම කරමු කියලා කියන්න භාවිතා කරන්න පුළුවන් එකක් තමයි මේ මෂෝ එක. මෙතන යටි මේ විදිහට ලියලා තිනවා verb මෂෝ හා verb මසෙන්කා. යෙදුම් දෙකම භාෂකයා විසින් ශ්‍රාවකයාට කරනු ලබන ධනාත්මක යෙදුමක් ආරාධනාත්මක යෙදුමක් වේ. මසෙන්කා යෙදුම මෂෝ වලට වඩා ආචාරශීලී වේ. දැන් මෙතෙන්දී මසෙන්කා කියන එක අපි දැම්මහම අපි කමුද තබෙමසෙන්කා අපි කමුද කියන අදහස අරයට ආරාධනා කරනෝනේ. අපි කමුද කියලා එයාවත් එක්කගෙන යන්න තමයි හදන්නේ දැන්. දැන් තබේ මෂෝ කියලා කිව්වම කමු. එහෙනම් කමු කියලා අරයා එක්කගෙන යනවා. අරයට ආරාධනාවට වඩා නිකන් එයාවත් එක්කගෙන යන අදහසක් එතනින් එනවා. එතකොට මේ මසෙන්කායක අරයට ටක් ගාලා ආරාධනා කළා එයාට ආචාරශීලීව ආරාධනා කරලා අරන් යන ක්‍රමයේ හින්දා මේ මසෙන්කායක මෂෝ වලට වඩා ටිකක් ආචාරශීලී. ඕගොල්ලන්ට මොකක් හරි දෙයකට ආරාධනා කරන්න වුණාම මේ මසෙන්කායක භාවිතා කරොත් වඩාත්ම හොඳයි. ඊළඟට කා භාවිතය. මෙතෙන්දී ඕගොල්ලෝ දන්නවා මේ කා කියන එක එන්නේ වාක්‍ය අගට කියලා අපි ඉගෙන ගත්තා. හැබැයි වාක්‍ය මැදකටත් මේ කා කියන එක එන අවස්ථා තියෙනවා. ඒකට උදාහරණයක් තමයි මම මෙතන දීලා තින්නේ. නිචියෝබි කියොතෝයේ ඉකිමස්තා කියලා කියනවා. නිචියෝබි කියොතෝයේ ඉකිමස්තා. ඉරිදා කියොතෝ ගියා. ඊට පස්සේ ඊළඟ කෙනා අහනවා මෙතන දෙන්නෙක් අතර මේ කතාවක් යන්නේ. ඊළඟ කෙනා අහනවා කියොතෝ දෙස්කා ඊ දෙස්නේ. කියොතෝද නියමයිනේ කියලා අර කා කියන එක වාක්‍ය මැදටත් එන අවස්ථා තියෙනවා. ඕගොල්ලන්ට මෙතන දැන් අපිත් කතා කරන්නේ. කියොතෝද නියමයිනේ. බත් කෑවද හොඳයිනේ කියලා අර ද කියන එක මැදටත් එනවනේ. ඒ වගේ අවස්ථාවක් තමයි මෙතෙන්දි බං මේ පැහැදිලි කරලා තියෙන 8 වෙනි ග්‍රැමර් පැටර්න් එක විදිහට. ඔය කා කියන නිපාතය වාක්‍ය අගට විතරක් නෙමෙයි මැදටත් එන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක පැහැදිලි කරන් තමයි මේක දැම්මේ. අපිට කයිව එකේදී මේක හම්බ වෙනවා. හරි. ඊළඟට ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඊළඟට ඕගොල්ලෝ මින්නෝ නිහංග පොතේ 6 වෙනි පාඩමේ රෙන්ෂු B කොටසේ තියෙන 7 වෙනි ප්‍රශ්නය කරගෙන එන්න. මේක තියෙන්නේ 52 වෙනි පිටුවේ. අපි අපේ ඔන්ලයින් පන්තියේදී මේකට පිළිතුරු සාකච්ඡා කරනවා. මෙහිදී verb මසෙන්කා එක මගින් නැත යන අර්ථයක් නිරූපණය වෙන්නේ නැහැ කියලා ඕගොල්ලෝ ලියා ගන්න. ඔව්. මෙතෙන්දී verb මසෙන්කා මගින් නැත යන අර්ථයක් නිරූපණය නොවේ කියලා ඕගොල්ලෝ ලියා ගන්න. සමහර වෙලාවට ඕගොල්ලන්ට මේක හිතෙන්න පුළුවන් මෙතන නැත යන අර්ථයක් නේද එන්න ඕනි කියලා. හැබැයි
මෙතෙන්දි නැත යන අර්ථයක් නිරූපණය වෙන්නේ නැහැ. මෙතෙන්දි එන අර්ථය තමයි යම් දෙයක් කරමුද කියන අර්ථය තමයි මෙතනින් නිරූපණය වෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට අපි 7 වෙනි එක 6 වෙනි පාඩමේ ඉවර කරා. 6 වෙනි පාඩමේ තියරි ටික ඉවර කරා. ඊළඟට අපි කරන්නේ රෙන්ෂු C කොටස භාවිතා කරලා අපේ ඔන්ලයින් පන්තියේදී රෙන්ෂු C කොටස භාවිතා කරලා අපි කතාව පුහුණු වීම කරනු ලබනවා. හරි. 41 වෙනි කංජය. 41 වෙනි කංජය ජලයට කියන කංජය. ජලයට කියන කංජය තමයි 41 වෙනි කංජය. මේක සද්ද වෙන ආකාර ටික තමයි සුයි මිසු විදිහට මේක ශබ්ද වෙනවා. සුයි විදිහට ශබ්ද වෙනවා. මිසු විදිහට මේක ශබ්ද වෙනවා. දිය ඇල්ලෙන් වැටෙන වතුර, දිය ඇල්ලෙන් වැටෙන ජලය කියලා මම මෙතන ශබ්ද කරලා තිනවා, සඳහන් කරලා තිනවා. ජලයට අපි කියනවා මිසු කියලා. මිසු සූ තෙන්තෙන් එන්නේ ඈ. මිසු. ඊළඟට බදාදට අපි කියනවා සුයියෝබි. බදාදට කියනවා සුයියෝබි කියලා. එතකොට මේක සුයි විදිහට තමයි ශබ්ද වෙන්නේ. සුයි. ඊළඟට පීනනවට අපි කියනවා සුයි එයි. සුයි එයි කියලා කියනවා පීනනවට. මෙතන එයි කංජේ තියෙනවා. ඒක තාම මන් දුන්නේ නැහැ. ඊළඟට නහයෙන් එන හොටු වලට අපි කියනවා නහයට හනා එන හොටු වලට අපි කියනවා ඒ දෙකම එකතු කරලා වතුර එනවා වගේ අදහසකින් හනමිසු කියලා කියනවා හොටු වලට. හරි. ඔය ටික ලියාගන්න. 42 වෙනි කංජිය. ගසට කියන කංජිය. ගසට කියන කංජිය මේක මොකු බොකු කී කෝ විදිහට මේක ශබ්ද වෙනවා. මේ ගසේ හැඩය කියලා මම මෙතන සඳහන් කරලා තිනවා. මේක පැටලෙන්න පුළුවන් කංජය තමයි හොන් කංජයත් එක්ක පැටලෙන්න පුළුවන්. පොත කංජයත් එක්ක මේක පැටලෙන්න පුළුවන්. හරි. ගසට අපි කියනවා කී කියලා කියනවා ගසට. ඊළඟට බ්‍රහස්පතින්දට අපි කියනවා මොකු යෝබි කියලා. මොකු යෝබි. එතෙන්දි මේ කංජය ශබ්දෙන්නේ මොකු විදිහට. මොකු යෝබි. ඊළඟට ජපානයේ නම කිමුරසන්. කිමුරා කියනකොට මේක කී විදිහට ශබ්ද වෙනවා. ඊළඟට බ්‍රහස්පති ග්‍රහයට අපි කියනවා මොකුසෙයි කියලා. මොකුසෙයි. එතෙන්දි මේක මොකු විදිහට ශබ්ද වෙනවා. හරි. ඔය ටික ලියාගන්න. හරි. අපි ඊළඟ කංජයට යමු. හරි. 43 වෙනි කංජය. රත්තරන් වලට කියන කංජය. මේක කින් කනේ කොන් කනා විදිහට ශබ්දන ප්‍රධාන වශයෙන් කින් සහ කනේ කියන එක ඕගොල්ලෝ මතක තියාගන්න. මිනිසුන් කඳු යටින් රත්තරන් සොයා ගන්නවා කියලා තියෙනවා. මෙතන උඩ කන්දක් තියෙනවා යටින් මේ විදිහට රත්තරන් සොයා ගන්නවා කියලා ඕගොල්ලන්ට මේක මතක තියාගන්න පුළුවන්. අපි සල්ලි වලට කියනවා ඔකානේ කියලා කියනවා. එතකොට මේ ඕ කියලා කියන්නේ ඇත්තටම ඒක ආචාරශීලී කරන්න දාපු පදයක්. අපිට කනේ කියලා කියන්නේ. කනේ නයි කියලා කිව්වොත් සල්ලි නෑ කියන අදහස. එතකොට කනේ කියලා කියන්නේ සල්ලි වලට. ඊළඟට ඕගොල්ලෝ දන්න කින්යෝබි කියන කොටත් මෙන්න මේ කංජි එනවා කියන ශබ්දය එතෙන්දී එන්නේ. එතකොට සිකුරාදා කියන්න. ඊළඟට ගෙන්කින් කියලා කියන්නේ කෑෂ් වලින් සල්ලි වලින් කියන අදහස. ඕගොල්ලෝ කඩේකට ගිහිල්ලා බඩු ගන්නකොට ඒගොල්ලෝ අහනවා ගෙන්කින් දෙස්කා කාදෝ දෙස්කා කියලා අහනවා. ක්‍රෙඩිට්ටෝ දෙස්කා කියලා අහන්න ඉඩ තියෙනවා. ගෙන්කින් කියලා කියන්නේ සල්ලි වලින් කියන එක. ඊළඟට ජපානට ආවට පස්සේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හැම මාසෙම ගෙවන්න ඕන එකක් තමයි මේක zeikin කියලා කියන්නේ බදු. හැම එක්කෙනෙකුටම බදු ගෙවන්න සිද්ධ වෙනවා. ආපු පළවෙනි අවුරුද්දෙන් බදු ගෙවන්න ඕනේ නැහැ. දෙවෙනි අවුරුද්දේ ඉඳලා ඕගොල්ලෝ ජපානට බදු ගෙවන්නත් ඕනේ. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කොළ 99ට වඩා වැඩියෙන් වැඩ කරොත් අනිවාර්යෙන් බද්දක් එනවා. හරි, ඔය ටික ලියා ගන්න. හරි, අපි ඊළඟ කංජයට යමු. 44 වෙනි කංජිය පසට කියන කංජිය. මේක දෝ ඒ වගේම සුචි විදියට ශබ්ද වෙනවා, තෝ විදියට ශබ්ද වෙන අවස්ථා තියෙනවා. ඕගොල්ලන්ට මෙන්න මේ දෙක ප්‍රධාන වශයෙන් මතක තියාගන්න. දෝ සහ සු. මේක ලියන ස්ටොක් ඕඩර් එක මේක පැලය පස මතින් පස තුලින් නෙමෙයි තුලින් පැලය පස තුලින් මතුවේ කියලා මම මෙතන ලියලා තිනවා. එතකොට පස තුලින් එන පැලයකින් මේ කංජි හැදුණා කියලා ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. මේක පැටලෙන්න පුළුවන් කංජි තමයි මේ උවේ කංජියත් එක්ක මේක පැටලෙන්න පුළුවන්. උඩට කියන කංජි උවේ කංජි ඒකත් එක්ක මේක පැටලෙන්න පුළුවන්. හරි. පසට අපි කියනවා සුචි කියලා. සුචි කියලා කියන පසට.
ඊළඟට සෙනසුරාදාට අපි කියනවා දොයෝබි. දොයෝබි කියලා කියනවා. එතෙන්දි මේ කංජය දෝ විදිහට ශබ්ද වෙනවා. ඊළඟට ඉඩමට අපි කියනවා තොචි. තොචි කියලා කියනවා ඉඩමට. මේ පැත්තේ චී එකට තව කංජයක් තියෙනවා. ඒක පස්සේ මම ඔයගලන්ට උගන්වනවා. ඊළඟට සෙනසුරු. සෙනසුරු ගහයට අපි කියනවා දොසේ කියලා. දොසේ කියලා කියනවා. මෙතන මේ එහා පැත්තේ එක්කෙනෙක් කියව සෙයි කියන කංජිය මොකද්ද වෙන්න ඕනි කියලා. මේ සෙයි කියන කංජිය එන්නේ තරුවට කියන කංජිය. තරුවට කියන කංජිය තමයි මේ එහා පැත්තට එන්නේ. ඒක ඕගලන්ට N4 N3 වගේ යනකොට මම උගන්වනවා. හරි. දොසේ කියලා කියනවා. හරි. ඔය ටික ලියා ගන්න. හරි. අපි එහෙනම් අද දවසේ අන්තිම කංජියට යමු. ලියනවාට කියන කංජිය මේ ගොඩක් අවස්ථාවකදී එනවා. මේක ටිකක් සංකීර්ණ කංජියක්. ඔයගොල්ලෝ මේක ලියලා පුරුදු වෙන්න. මේක ෂෝ කා ගා විදිහටත් මේ කංජිය ශබ්ද වෙනවා. පින්සලෙන් දවස කංජිය හි කංජිය ලියමු කියලා මම මෙතන සඳහන් කරලා තිනවා. පින්සල අරගෙන එක්කෙනෙක් දවසට කියන කංජිය ලියනවා. ඒකෙන් මේ කංජිය හැදුණා කියලා ඕගලන්ට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ මේක පාඩම් කරගන්න වෙන්නේ ලිය පාඩම් කරගන්න වෙනවා. මෙන්න මේ ස්ටොක් ඕඩර් එක. අපි ලියනවට කියනවා කකිමස් කියලා. කකිමස්. ඊළඟ පුස්තකාලය. පුස්තකාලයට අපි කියනවා තොෂොකන්. තොෂොකන් කියනකොට මේක ෂෝ විදියට ශබ්ද වෙනවා. මෙන්න මේ උඩ ෂෝ කියන ශබ්දය එනවා මෙන්න මේ කංජියට. ඊළඟ ශබ්දකෝෂයට අපි කියනවා ජිෂෝ. ජිෂෝ කියලා කියනවා. එතකොට මෙන්න මේ ෂෝ ශබ්දය එනවා මේ කංජියට. ඊළඟට පෙළ පොතට අපි කියනවා කියෝකෂෝ. කියෝකෂෝ කියලා. එතකොට එතෙන්දිත් මේ ෂෝ කියන ශබ්දය එනවා. මේ අනිත් තැන් වලට එන කංජි ඕගොල්ලන්ට ඉස්සරහට යනකොට සම්පූර්ණ කරලා දෙනවා. N4 එකට යනකොට කංජි 300ක් වෙනකන් අපි යනවා. ඊට පස්සේ N3 එක. දැන් අපි N3 ක්ලාස් එක කරගෙන යනවා. ඒකේ කංජි 600ක් වෙනකන් ඉස්සරහට කරගෙන යනවා. ඒවා යනකොට මෙන්න මේ ඔක්කොම කංජි ටික සම්පූර්ණ වෙනවා. හින්දා ඔයගොල්ලෝ ලස්සනට කංජි පොත හදාගෙන ඉස්සරහට අපි යනකොට ඕගොල්ලන්ට තව කංජි ටික හම්බ වෙනවා. හැබැයි එදිනෙදා හම්බ වෙන කංජි එදිනෙදා පාඩම් කරලා මතක තියාගත්තේ නැතොත් ඉස්සරහට නිකන් ගොඩ ගැහෙන එක විතරයි වෙන්නේ. පුළුවන් තරම් මේවා මේ වචන පිටින්ම මතක තියාගන්න සිද්ධ වෙනවා. මේ වචන පිටින්ම ඒක ලිය පාඩම් කරගන්න සිද්ධ වෙනවා. හරි. මේක ලියාගත්ත අයට ලිව් වෙන්න පුළුවන් අද ක්ලාස් එක. අද ක්ලාස් එක මෙතනින් නවත්වනවා. අපි ලබන සතියේදී 7 වෙනි පාඩම පටන් ගන්නවා. ඔයගොල්ලෝ තියරි ටික ලියාගෙන එන්න ඕනේ. ඊළඟට 6 වෙනි පාඩමේ අපි PDF එක සාකච්ඡා කරනවා. ඒ PDF එක මම අප්ලෝඩ් කරා. ඒක කරගෙන එන්න. ඊට පස්සේ අපි 6 වෙනි පාඩමේ කයිව කොටස කළා සහ ලිස්නින් කොටස ඉවර කළා අපි 7 වෙනි පාඩමට ලබන සතියේ යනවා. අපේ ජපන් මන්ත්‍රී YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. ගොඩක් කට්ටිය අහලා තිබුණා අපේ online ජපන් පන්තියට කොහොමද සහභාගී වෙන්නේ කියලා. අපේ online ජපන් පන්තිය තියෙන්නේ අවුරුද්දට දෙසරයයි. ඒ කියන්නේ පළවෙනි ජපන් පන්තිය අපි පටන් ගන්නවා පෙබරවාරි මාසේ. පෙබරවාරි පටන් අරගෙන ජුනි දක්වා යන මේ ක්ලාස් එක අපි ටාගට් කරන්නේ ජූලි වල තියෙන JLPT exam එක. ඊළඟ ක්ලාස් එක පටන් ගන්නේ ජූලි වල පටන් ගන්න ක්ලාස් එක මේක නොවැම්බර් දක්වා මේ ක්ලාස් එක ඇදීගෙන යනවා. නොවැම්බර් දක්වා ක්ලාස් එක ඇදීගෙන යනවා කියලා කියන්නේ දෙසැම්බර් වල තියෙන JLPT exam එක ටාගට් කරලා තමයි අපි මේ ක්ලාස් එක කරගෙන යන්නේ. අපි ඔන්ලයින් ජපන් පන්තියේ JLPT N5, N4, N3 වලට අදාළ ක්ලාස් කරගෙන යනවා. ඕගොල්ලෝ ගොඩක් කාර්යබහුල අය නම් ඕගොල්ලන්ට පන්තියේ සහභාගී වීමට නොහැකි නම් ඕගොල්ලන්ට පුළුවන් උඩිමි කෝස් එක මිලදී ගන්න පුළුවන්. උඩිමි කෝස් එක කියලා කියන්නේ මේ උඩිමි කියන වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා තියෙන N5, N4, N3 වලට අදාළ සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එකම මේ උඩිමි කියන වෙබ්සයිට් එකට මම අප්ලෝඩ් කරලා තිනවා. ඒක මුදල් ගෙවලා ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒක එක සැරයක් මිලදී ගත්තට පස්සේ ලයිෆ් ටයිම් කෝස් එකක්. ඒක එක්ස්පයර් වෙන්නේ නැහැ. මේ උඩිමි කෝස් එකේ වෙබ්සයිට් එකට අදාළ වෙන ලින්ක් ටික මම පල්ලෙහෙන් දාලා තිනවා. ඔයගලන්ට ගිහිල්ලා ඒ ලින්ක් වලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. පළවෙනි පාඩම් කිහිපය ඔයගලන්ට නොමිලේ බලන්න පුළුවන්. එහෙම බලලා කෝස් එක හොඳ නම් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ උඩිමි කෝස් එක මිලදී ගත්තට පස්සේ ඕගොල්ලන්ට නොමිලේ ස්පෝකන් ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. මේ උඩිමි කෝස් එක මිලදී ගත්ත කට්ටිය මට මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් දාන්න. ඒ වගේම ඔන්ලයින් අපගේ ඔන්ලයින් ජපන් පන්තියට සහභාගී වෙන්න අයටත් මේ WhatsApp නම්බර එකට message එකක් දාලා තව වැඩිදුර තොරතුරු ඉල්ල ගන්න පුළුවන්. බොහොම ස්තුතියි අපේ ඔන්ලයින් ජපන් පන්තියත් එක්ක එකතු වුණාට.